හෙලෝ ඉතින් අද අපි කරන්න යන්නේ ස්ක්‍රැච් වල තියෙන බේසික් things කියන්නේ ස්ක්‍රැච් බ්ලොක්ස් මුල ඉඳන් ඉගෙන ගන්නයි යන්නේ. අනිවාර්යෙන් ඔය channel එක subscribe කරලා නැත්නම් සංගීත විශ්ව කියන channel එක අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනිම බ්ලොක් එක motion block එක. ඉතින් මේ වීඩියෝ එක ඇවිල්ලා තියෙන්නේ learning block series එකට. ඉතින් මේ series එකේ තවත් වීඩියෝ ඕනනම් අනිවාර්යෙන් comment කරන්න. Move 10 steps. ඉතින් ඔයාලට තේරෙනවද එකෙන් වෙන්නේ මොකද්ද කියලා? එකෙන් වෙන්නේ ඉදිරියට move වෙන එක. ඉතින් අපිට මෙතන තියෙන ගාන වැඩි කරපුවම ඒක ඒ ගානට move කරන්න පුළුවන්. ඒ වගේම අපි මෙතෙන් ඍණ ගානක් දැම්මොත් ඒක පිටිපස්සට move කරන්නත් පුළුවන්. turn triggers 15. ඉතින් අපිට අංශක 360ක් තියෙනවානේ. ඔය අංශක 360න් අංශක 15ක් පැත්තට කැරකෙන්න කියලා තමයි මේකෙන් කියන්නේ. එතකොට මේකෙන් වෙන්නේ ඒකේ විරුද්ධ දේ. දැන් මම චුටි දෙයක් try කරලා බලන්න තියෙනවා. මෙයාට ඍණ 15ක් කැරෙන්න කිව්වොත් මෙයා අනිත් පැත්තට හැරිද? ඔව් වැඩ කරනවා. ඊළඟට go to random position. ඒ කියන්නේ එක තැන් වලට යන්න කියලා. go to mouse pointer. mouse pointer එක තියෙන තැනට යන්න. ඊට පස්සේ x y. x y කියන්නේ මොකේද දන්නවද? x කියන්නේ මෙයාට, y කියන්නේ මේම උඩින් යටට. එතකොට ඒ කෝඩ් එකෙන් අපිට පුළුවන් දෙයක් තැනක ඉඳලා තැනකට ටෙලිපෝට් කරනවා වගේ ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් වෙන දේම ටිකක් slow speed. මේක කරද්දී ඕනම තැනක random position එකකට තප්පරයක් ඇතුළත යනවා. ඒක තමයි කියවෙන්නේ. මේකේ mouse pointer එක තියෙන තැන තප්පරයක් ඇතුළත යනවා. ඊට පස්සේ අරකේ වගේම මේ දෙක තමයි අර දෙකේ වගේ සම්බන්ධතාවයක් එන්නේ. හරි. මෙයා මෙතන ඉඳලා අපි දාමු තප්පරයක් ඇතුළත යන්න ඕන එතෙන්ට කියලා. හරි. යනවා. ඒ වගේම ඔයාලා කලින් දැක්ක ඇති මම මෙයාගේ අංශක 90ට හරව ගන්න මේක පාවිච්චි කරනවා. මේකට කියන්නේ ඩිරෙක්ෂන් එක කියලා. අපිට චේන්ජ් කරන්න නැතුව හරියටම තිතටම තියන්න පුළුවන් මේකෙන්. හැබැයි 15 තමයි. මේකේ කරකවලා අපිට හොයාගත්ත හැකි මෙයා ඉන්න ඕන අංශක ගාන. අපි දැන් 90 දාගමුකෝ. pointers mouse. pointers. ඉතින් මේ pointers කියලා කියන්නේ ඇවිල්ලා හැරෙනවා. මොකක් හරි තියෙන පැත්තකට හැරෙනවා. දැන් mouse pointer එක තියෙන පැත්තට තමයි හැරිලා තියෙන්නේ. change by x by. කෙලින් අතර ගමන් කරනවා. නේද? දැන් ඔබට තේරෙන දේ මං අහන්නද? move. මේ දෙකේ වෙනස මොකක්ද? මේ දෙකේ වෙනස තමයි අපි move කරොත් මෙහාට යන්නේ, x කරත් මෙහාට යන්නේ. ඉතින් අපි බැරි වෙලා හරි මෙයාගේ ඩිරෙක්ෂන් එක වෙනස් කරොත් එimhe මෙයා මොන අනිත් පැත්ත හැරෙව්වා. අනිත් පැත්ත හැරෙව්වත් අපි එක්ස්චේන්ජ් කරොත් මෙහාට යන්නේ. ඒ තමයි move කරොත් එයා මෙහාට යන්නේ. move එකෙන් වෙන්නේ කොහොම හරි ඉදිරියට යන එක. ඒත් මේකේ තිතට x එකතු වෙනවා වෙන්නේ. ඊට පස්සේ set x set y. set x set y කියන දෙක නෑ එකටම කියලා දුන්නේ නැගි. ඒ දෙක ඇවිල්ලා තියෙන්නේ මේ දෙක දෙකට කඩලා මේක ගැන මම කියලා දුන්නනේ මේක දෙකට කඩලා එතකොට change by y by මම වලට y ගැන කලින් කියලා දුන්නා. ඉතින්
මේකෙන් එන්නේ y වලට එකතු වෙන එක. මේකට ඍණ ගානක් දාලා ඔයාලට පිටිපස්සට ගන්නත් පුළුවන්. ඒ වගේම if touch on edge bounce. මේ බ්ලොක් එක තනියෙන් වැඩ කරන බ්ලොක් එකක් නෙමෙයි. මේකට අනිවාර්යෙන් move කියන බ්ලොක් එක එන්න ඕන. හරි. ඔන්න මම ඔයාලට පෙන්නන්නම්කෝ. දැක්කද? හැරිලා යනවා. edge එකේ touch වුණොත් bounce වෙනවා. හරි. අපිට මේකේ ball එහෙම pong game එකක් හදන්න පුළුවන් බ්ලොක් එක. අපි මේක හැරෙව්වොත් එහෙම අපිට හිතා ගන්න බෑ අයාල යනවා. ඉතින් set rotate style by left right. ඉතින් left right කියන්නේ මෙයා අනිවාර්යෙන් හැරෙන්නේ වමටයි දකුණටයි විතරයි. වෙන කොහාටවත් හැරෙන්නේ නැහැ. හිතන්නකෝ මම මෙයාට කෝඩ් කරා කියලා mouse pointer එක තියෙන පැත්තට හැරෙන්න. හැරෙන්නේ නෙමෙයිනේ. හරි. මෙයා left and right තමයි හැරෙන්නේ. මම මොකද මේක උඩ ඔබපු හින්දා. අපි මෙයාට දැම්මොත් එම don't rotate කියලා මෙයා හැරෙන එක නැති වෙනවා. all round කියලා දැම්මොත් එම අරක පස්සෙම යනවා. සාමාන්‍ය අපි පටන් ගද්දී ඔක තියෙන්නේ all round. x y. ඒක බලා ගන්න පුළුවන් එකක් තියෙන්නේ. ඊළඟට direction. direction එක කියලා කියන්නේ angle එක. ඒ කියන්නේ හැරවීම හරවන එකක් වගේ එකක්. ඉතින් ස්ක්‍රැච් එකේ තව ගොඩක් දේවල් තියෙනවා. මම අද ඔයාලට හරියට motion කියලා දුන්නා. අඩුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අඩුවක් නැත්නම් කමෙන්ට් කරන්න. ඊට ඔයාලට looks on නම් sounds on නම් events on නම් control on නම් sensing on නම් operators on නම් variables on නම් my list ගැන on නම් custom blocks ගැන on නම් අනිවාර්යෙන් ඒවා කමෙන්ට් කරන්න. ඒ වගේම subscribe කරන්න, like කරන්න. මේක like ගෝලක 3 පැන්නුවොත් මම ඔයාලට looks ගැන වීඩියෝ එකක් ගේනවා. ඒ වගේම තව අපිට ඉගෙන ගන්න expression ගොඩක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක බලුවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක subscribe කරන්න, ඒ වගේම like කරන්න. එහෙනම් ඔයාලට කියන්න තව දෙයක් තියෙනවා. ඉතින් ඔයාලා ස්ක්‍රැච් එකෙන් හදන ගේම් වල quality ඒ වගේ ඒකට කැමති කට්ටිය මේ ඒකට කැමති කියලා තේරුම් වෙන්නේ ඔයා එක හදලා තියෙන quality මත. ඒ වගේ මේකෙන් PC එකට වෙන හානිය අඩු වෙන එකටයි. සමහර ගේම්ස් තියෙනවා අපි PC එකට ගිහිල්ලා ප්ලේ කරන්න බලපුවාම PC එකේ ගොඩක් ලැග් වෙනවා. ඉතින් එහෙම නැති වෙන්න හදන්න ඕන. ඒ වගේම ස්ක්‍රැච් එක බ්‍රේක් ඩවුන් තියෙන ක්‍රම දන්නවා නම් ඒවා මීට කලින් යූස් කරලා නැත්නම් අනිවාර්යෙන් යූස් කරන්න එපා ප්ලීස්. මොකද එහෙම කරොත් ඔයාලට සමහර විට ජීවිත කාලෙම පසුතැවෙන්න වෙන්න පුළුවන්. එහෙනම් කරුණාකරලා subscribe කරන්න.